පුතේ ඉස්සරවම ඔයා ලියන්න ඕනේ වෙල්ලයි කියලා. වෙල්ලයි කියන්නේ සුදු. දැන් පාට පෑන් පාවිච්චි කරන්න පුළුවන්. පාට පෑන් ඒ කියන්නේ දෙමළ වචනේ ලියද්දී එක පෑනකුයි සිංහල තේරුම් ලියද්දී වෙන පාට පෑනකුයි පාවිච්චි කරන්න. නිලුයි කළුයි දෙක හරි කමන්නේ මාරුවෙන් මාරුවට. දැන් පාට පෑන් ගොඩක් නැත්තම් නිල් කළු හරි ඇතිනේ. එතකොට ඒ දෙක හරි මාරු කරලා ලියන්න ගන්න. හේතුව අපි තනි කරම නිල් පාටින් ලිව්වොත් එතන අර ඔක්කොම අකුරු එක ගොඩේ වගේ අපිට පැහැදිලිව පේනවා අඩුයි. ලස්සනට පේන්න නම් ලස්සනට ඉක්මනට ඇහැ යන්න නම් අපි චුට්ටක් පාට පෑන් වලින් ලියන තරමට හොඳයි. හැබැයි හැම පිටුවෙම හැම තැනම පාට මාරු කර කර ලියන්න යන්න එපා. එහෙම වුණොත් විශේෂ කරුණු අඳුර ගන්න බැරි වෙනවා. එහෙනම් ඔන්න ඔයා ලස්සනට ටියුට් එක තියාගන්න ඕනේ. අකුරු ලස්සනට ලියන්න ඕනේ. මම පන්තියේ පටන් ගද්දිම මතක් කරේ ඒකයි. පිළිවෙලට තියාගමු මේ ටියුට් එක. හරි. දැන් ඉස්සරෝම තියෙන්නේ වෙල්ලයිනේ. ඔයා මෙන්න මෙතනින් ලියන්න පුතේ වෙල්ලයි කියලා. මෙන්න මේ උඩින්. වයන්න, හල්ලා යන්න, කොඹු දෙකයි ලයන්න. වෙල්ලයි. වෙල්ලයි කියන්නේ සුදු. දැන් සුදු කියන එක ලියන්න වෙන පාටක් පාවිච්චි කරලා. සුදු. ඒකට විරුද්ධයි කරුප්පු කියන එක. විරුද්ධ පදේ තමයි කරුප්පු. කයන්න මෙන්න මේරු යන්න, හල්ප යන්න, පුයන්න. කරුප්පු. කරුප්පු කියන්නේ කළු. වෙල්ලයි සුදු, කරුප්පු කළු. ඊළඟට තියෙනවා සිරිය කියන වචනේ. සිරිය කියන්නේ පොඩි කියන අදහස. සිරිය. ඔය සින්න කියන එකට සමානයි මේක. සිරිය කියන්නේ පොඩි. අපි සින්න කියලා වචනයකුත් තියෙනවා. ඒකත් සිරිය කියන එකට අදහසින් සමානයි. මෙතන අහන්නේ විරුද්ධ ඒවානේ. එහෙනම් සිරිය කියන්නේ පොඩි. අපි මෙතන ලියමු පොඩි කියලා. හොඳට ලොකුවට ලියන්න ටියුට් එකෙත් හොඳට ඉඩ තියෙනවා. කොටුවල ඒ හින්දා අකුරු ටිකක් පැහැදිලි වෙන්න ලොකුවට ගන්න. ඒකට පුතේ විරුද්ධ පදේ තමයි පෙරිය කියලා කියන්නේ. පෙරිය කියද්දි ර අකුර වෙනස්. දැන් බලන්නකො සිරිය කියද්දි තියෙන රයන්න තමයි මේ පෙරිය කියනකොට තියෙන්නේ අනිත් රයන්න. එතකොට ඒ ර අකුරුත් අර අදහස වෙනස් වුණා විරුද්ධ වුණා වගේම ර අකුරුත් ඒ වචන දෙකේ තියෙන ර අකුරු දෙකක්. දෙමළ හෝඩියේ ර අකුරු දෙකක් තියෙනවානේ. එතකොට එකම රයන්න එන්නේ නැහැ. සමහර අය දන්නවා දැන් සිරිය කියන එකේ විරුද්ධ පදේ පෙරිය කියලා. හැබැයි ලියනකොට මේක දැක්ක ගමන් ඒ විදිහටම පෙරිය කියලා ලියුවොත් ලකුණු හම්බෙන්නේ නැහැ. ඔයා අර කියන්න දැනගත්තට බෑ ලියන්නත් පුළුවන් වෙන්න ඕනේ. ඒ හින්දා අකුරු ගැන අවධානය යොමු කරමු.